රටපවුලට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ අද දවසේදී රටපවුල විකාශනයේ නැත්තේ ඇයිද කියන මාතෘකාව යටතේ වගේම රටපවුල ඉදිරියට වෙන දේවල් ටිකක් සැකවින් කියන්න. රට තුළ පවතින හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් මෙම සතියන්තේ රාත්‍රියේ විකාශනය වීමට නියමිත රටපවුල ටෙලි නාට්‍ය විකාශනය නොවන අතර ලබන සති අගරාත්‍රී විකාශනය බව කරුණාවෙන් සලකන්න. සරණවාහිනී ඔරිජිනල් පේජ් එකේ තමයි මේ ගැන දැනුවත් කරලා තිබුණේ. ඉතින් ඒ වගේම ඔයා මේ වෙද්දි දන්නවා රටපවුලට අපි හැමෝම ආදරෙයි. ඒ වගේ මේ කතාව ඉක්මනින් ඉවර වෙන එක ගැන හැමෝම දුක් වෙමින් ඉන්නවා කියලා මේ දවස්වල. ඉතින් ඒ වගේම කුතුහලය වගේම ආදරය මේ හැමදේම මේ කතාවේ අඩංගු වෙලා තිබුණා. ඉතින් කොහොමනත් රටපවුල බලාගෙන හිටපු හැමෝම ඒ පවුලම වෙන රටකට ඔක්කොම ටික එකට එකතු වෙලා යනවා නම් හොඳයි කියන එක ගැන කතා කරන්නත් පටන් අරගෙන තිබුණා. ඉතින් අපි හැමෝම ඒ විදිහට තමයි දකින්න කැමති. ඉතින් මේ කතාව යන පිළිවෙලටත් අනිවාර්යයෙන්ම අපිට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දෙයක් සිද්ධ වෙවි කියලා. විශේෂයෙන්ම මේ දුව ගෙදර ගියා කියලා වැඩක් උනේ නැහැ. මොකද ඒකට හේතුව එයාගේ ගෙදරයි එයාට ආදරෙන් සැලකුවේ නැහැ. ඒ නිසා එයාට ඉතින් කොහොමනත් දැන් තමන්ගේ මේ රට යන්න ගිහිල්ලා හම්බ වෙච්ච ඒ පවුලට ගොඩාක් මේ පවුලම ආදරය කරනවා කියන එක ගැන ඔයා හොඳින්ම දන්නවා. ඉතින් දමයන්ති වගේම ධර්මෙත් හරිම ආදරේ මේ අලුතෙන් හම්බෙච්ච දරුවෝ දෙන්නට. ඉතින් දමයන්තිට දරුවෝ කොහොමත් නැහනේ. හැබැයි ඒ වුණාට ධර්මෙට දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ වුණාට තමන්ගේ අම්මටවත් තාත්තටවත් ආදරය කරන්න ඒ කට්ටියට ඕන කරන්නේ නැහැ. ඒ කට්ටියට ඕන කරන්නේ දේපල පමණයි, සල්ලි පමණයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම හරිම ලොකු වේදනාවක් තමයි තිබුණේ. හැබැයි අවසානට ධර්මයේ ඒ වගේම දමයන්ති මේ දෙන්න ආදරෙන් එකතු වෙන එක ගොඩාක් හොඳයි. ඒ වගේම අප්සරාටත් ආදරණීය අම්මෙක් තාත්තෙක් නැහැ. තමන්ගේ පවුලේ නම්බුව ගැන විතරයි මේ කට්ටිය හිතන්නේ. ඒ නිසා අප්සරාට මේ වෙලාවේ මේ දමයන්ති වගේම ධර්මගේ ආදරේ ගොඩාක් වටිනවා දෙමව්පියන් දෙන්නෙක් විදියට. ඉතින් කොහොමවත් අප්සරා එකට කැමති හින්දා තමන්ගේ අම්මයි තාත්තයි දාලා අනිවාර්යෙන්ම පැමිණෙයි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි දනුක. දනුක රට ගියේ නැහැ කියලා දනුකගේ කෙල්ලට හොයාගන්න පුළුවන් වුණාට පස්සේ ඒ කෙල්ල අනිවාර්යෙන් දනුකව අතාරිනවා. එතකොට දනුක සහ අප්සරා ඒ වගේම දමයන්ති ධර්ම මේ හැමෝම එකතු වෙලා එකම රටකට යාවි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්.